රයිට් මේ වීඩියෝ සීරිස් එක ඇත්තටම HTML ඒ කියන්නේ සාමාන්‍ය අපි දන්නවා වෙබ්සයිට් වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා පාවිච්චි කරන සරලම ලැන්ග්වේජ් එක තමයි මේ HTML කියන්නේ. ඉතින් ඇත්තටම මේ වීඩියෝ සීරීස් එක අරගෙන මේ HTML සීරීස් එක හරහා මේ HTML ගැන යම් කිසි අදහසක් අවබෝධයක් දෙන්න තමයි මේ try කරන්නේ. රයිට් මුලින්ම කියන්න ඕනේ අද වෙනකොට ඇත්තටම AI ටෙක්නොලොජි එක ඇවිත් තියෙනවා. ඒකත් එක්ක ඇත්තටම හරි සරලව කියන්නේ විවිධාකාර වූ ටූල් තියෙනවා, softwares තියෙනවා, frameworks තියෙනවා. ඉතින් මේවත් එක්ක හරි සරලව ඒ කියන්නේ සාමාන්‍ය විනාඩි 15න් 20න් වුණත් පොඩි සයිට් එකක් හදාගන්න පුළුවන් තරම් අද වෙනකොට පහසු වෙලා තියෙනවා. නමුත් ඒ හැම එකේම බේස්මන්ට් එක ඒ කියන්නේ මූලික පදනම වෙන්නේ මෙන්න මේ HTML. ඒක කොහොම හදලා තිබ්බත් ඒ ඉක්මනින් කරගන්න පුළුවන් software එක කොහොම හදලා තිබ්බත් ඒකේ බේස් එක වෙන්නේ මේ HTML. ඒකෝර සමහර තැන්වලදී අපිට ඉක්මනින් හදුවට සමහර තැන්වලදී අපිට මේ HTML කෝඩ් එඩිට් කරන්න වෙනවා මැනුවලි. එහෙනම් අපිට අන්න එහෙම වුණොත් අපි HTML දැනගෙන ඉන්න ඕනේ. අන්න ඒ හින්දා කොච්චර ටෙක්නොලොජි එක දියුණු වුණත් අපි මේ ලැන්ග්වේජ් එක ගැන පොඩි අවබෝධයක් තියාගන්න එක වටිනවා. හින්දා තමයි අතර මේ HTML සීරීස් එක ලෙසන් සීරීස් එකක් ස්ටාර්ට් කරන්න තීරණය කරා. රයිට් කතාවක් නැතුව අපි ගෙඩින්ම යමු. එතකොට ඇත්තටම HTML කියන අපේ හතරේ තේරුම තමයි hypertext markup language එක. ඉතින් ඇත්තටම අපි වෙබ්සයිට් එකක් හදනකොට ඒ වෙබ්සයිට් එකට අදාළ කන්ටෙන්ට් එක තියෙනවනේ. ඒ කියන්නේ දැන් අපේ වෙබ්සයිට් එකේ ඉමේජස් තියෙනවා. අකුරු තියෙනවා. හරි ටේබල්ස් තියෙන්න පුළුවන්. හරි එක එක දේවල් තියෙනවනේ. අන්න ඒ ඔක්කොම කන්ටෙන්ට් එක ඒ කියන්නේ වෙබ්සයිට් එකේ අන්තර්ගතය අපි හදාගන්නේ මෙන්න මේ HTML කියන ලැන්ග්වේජ් එක. අන්තර්ගතය හදාගන්න. හරි. එතකොට ඔය HTML එක බද්ධ වෙලා ඉන්න තව ලැන්ග්වේජ් එකක් තියෙනවා. ඒක තමයි CSS. මොකද්ද CSS කියන්නේ? CSS කියන එකේ අකුරු තුනේ තියෙනවා තමයි Cascadian Style Sheet. හරි. එතකොට ඒකෙන් කියන්නේ ඇත්තටම දැන් අපි හදාගත්ත HTML ස්ට්‍රක්චර් එක තියෙනවනේ. අන්න ඒ ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් ඩිසයින් කරලා ගන්නවා. එතන හිතන්නකෝ අපි හදාගත්ත ටෙක්ස්ට් එක තියෙන්නේ කළු පාට නම් CSS එකෙන් පුළුවන් අපි ඒක රතු පාට කරන්න. වෙන පාටක් වෙන්න කරන්න. ඉමේජ් එකක් ගත්තා නම් ඒක තව පොඩ්ඩක් මොඩිෆයි කරලා ගන්න. ඩිසයින් එක නිකන් කිසිම ගතියක් නැති ඩිසයින් එකක් නම් තියෙන අපිට පුළුවන් පාට කරලා බෑග්ග්‍රවුන්ඩ් කරලා දාලා ඇනිමේෂන් කරලා දාලා ලස්සන කරලා ගන්න. ආයි පුළුවන් CSS වලින් කරන්න ඕනම ඩිවයිස් එකකට. ඒ කියන්නේ අපි කම්පියුටර් එකට හැදුවොත් ඒක මොබයිල් ඩිවයිස් එකකටද ටැබ්ලට් එකකටද ඕන එකකට හරියන විදිහට අපිට පුළුවන් මේක හදාගන්න. රයිට්. එතකොට ওই දෙක තමයි මූලික මුණ තව තියෙනවා JavaScript වගේ තියෙනවා. නම් මේ HTML කියන සීරීස් එකට මේන්ලි එන මූලිකව අදාළ වෙන්නේ ඔන්න ওই දෙක. ඒ හින්දා තමයි මම ওই දෙක හදාගන්නේ. ඊළඟට තමයි මෙන්න මේ HTML කියන එක අපිට ලියන්න ටෙක්ස්ට් එඩිටර් එකක් ඕන. ඒකට සාමාන්‍ය Windows එක normal default එන එකක් තමයි මේ මොකද්ද notepad එක. හරි ඒකේ ගහන්නත් පුළුවන්. ඒක අපිට ටයිප් කරන්නත් පුළුවන්. ඒ වගේම මේ තව තියෙනවා අපිට Sublime Text. තව ගොඩක් දේවල් තියෙනවා. Sublime Text, Notepad++, VS Code මෙන්න මෙහෙම ගොඩක් දේවල් තියෙනවා. දැන් මම මෙතනදී පාවිච්චි කරන්නේ Sublime Text කියන text editor එක. Notepad use කරන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම එකම විදිහට තමයි වැඩ කරන්නේ. අඩු වැඩි වශයෙන් පොඩි features වෙනස්කම් තියෙනවා. නමුත් සමස්තයක් විදිහට එකම දේ කරගන්න පුළුවන් ඔය කිව්ව ඔක්කොගෙම. හරි. මම Sublime එක ඕපන් කරලා වැඩ ස්ටාර්ට් කරනවා. රයිට්.